දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ වෙනුවෙන් කැපවුණු කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ කතාව අහන්න. හිතවතුනි අපි අපේ ජීවිතවල ලොකු තැනක් ලොකු බරක් අපි දීලා තිනවා අපේ දරුවෝ වෙනුවෙන් අපි දෙමව්පියෝ වෙනුවෙන්. ඉතින් මේ බර දරන ගමන් අපිට නොදැනීම අපිට අමතක වෙනවා අපි ගැන හොයලා බලන්න. අපි අපේ දරුවන් වෙනුවෙන් අපේ දෙමව්පියන් වෙනුවෙන් අපේ බිරිඳ වෙනුවෙන් සමහර විට ඔබේ සැමියා වෙනුවෙන් ඔබ කළ යුතු සියලු යුතුයකම් ඉෂ්ට කරනවා වෙන්න පුළුවන්. ඔබ කළ යුතු සියලුම ආකාරයේ ඒ ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් ඉෂ්ට කරනවා වෙන්න පුළුවන්. නමුත් හිතපොතිනි ඔබ දන්නවද මේ සියලු කාරණා අතරේ අපිට අපිව මග හැරෙනවා කියලා. අපිට අපි ගැන බලන්න අපේ ජීවිතය ගැන හොයන්න අපේ ලස්සන ගැන අපේ ශරීරය ගැන අපේ සෞඛ්‍ය ගැන බලන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා අද මේ මොහොතේ ඉඳන් පොඩ්ඩක් වෙලාවක් දවසට ඉතුරු කරගන්න පැය භාගයක් විතර ඔයාගේ කොණ්ඩේ දිහා බලන්න ඔයාගේ මූණ දිහා බලන්න ඔයාගේ ශරීරය වගේ නියපොතු වගේ කොණ්ඩේ මේ දේවල් බලලා ඒ දේවල් ලස්සන කරගන්න ඒ දේවල් පිළිවෙලකට තියාගන්න ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතය අරගෙන යන්න පුළුවන් වෙලාවක් තමන් වෙනුවෙන් වෙන් කරගන්න. එහෙම වුණොත් තමයි මොකද ඔයා හොඳට හිටියොත් තමයි ඔයාගේ දරුවෝ එහෙම නැත්නම් ඔයාගේ දෙමව්පියෝ නැත්නම් ඔයාගේ බිරිඳ ඔයාගේ සැමියා හොඳට ඉන්නේ. ඔවුන්ගේ රැකවරණය ඔවුන්ගේ සාර්ථකත්වය ඔවුන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු වෙනවා. තමනුත් තමන්ගේ සාර්ථකත්වය තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ ලස්සන තමන්ගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.